හරි. ඉතින් අද අපි බලන්න යන්නේ න්‍යාස පාඩම. එතකොට O level වල 11 වසරේ. අදාළ වෙන පාඩමක් තමයි න්‍යාස පාඩම කියලා කියන්නේ. ඉතින් මේක හරි ලේසි පාඩමක්. මේකේ එන්න පුළුවන් ප්‍රශ්න මොනවද? ඒ වගේම තියෙන තියරි කොටස් මොනවද? ඒ වගේම ගොඩක් අයට ಗುಣ කිරීම අවුල් ඒවා කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ මුල් කොටසදී අපි කරන්නේ න්‍යාස සම්බන්ධ හැඳින්වීමක්. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි න්‍යාස වලට උදාහරණ කිහිපයක් ගත්තොත් මෙන්න මේ ආකාරයට තමයි න්‍යාස නිරූපණය කරන්නේ. මේ වගේ කොටු වරහණක් තුල කොටු වරහන් දෙකක් තුල මේ වගේ සංඛ්‍යා කිහිපයක් ඔහොම නිරූපණය කරනවා. එතකොට මේ වගේ එකට තමයි න්‍යාසයක් කියන්නේ. මෙහෙම එක පේලියක් වෙන විදිහටත් න්‍යාසයක් ලියන්න පුළුවන්. තව මේ විදිහට ඕනෑම මේ ආකාරයේ හැඩතලයක් එන විදිහට කියන්නේ මේ ඉලක්කම් හතර පිහිටන සම්පූර්ණ හැඩතලේ නිකන් ශීර්ෂ වගේ ගත්තොත් හැම ශීර්ෂයෙන් පිහිටන විදිහට මේ න්‍යාසය නිරූපණය කරන්න පුළුවන්. හරි. ඊළඟට මේ න්‍යාසයේ තියෙන එක එක ඉලක්කම්. හරිද? සාමාන්‍ය මෙතන ඉලක්කම් තියෙන්නත් පුළුවන්, සංකේත තියෙන්නත් පුළුවන්. එතකොට මේ තියෙන ඉලක්කම් හෝ සංකේත අපි හඳුන්වනවා මේ න්‍යාසයට අයත් අවයව කියලා. ඒතර පහ කියන්නේ මේ න්‍යාසයේ තියෙන අවයවයක්. බලන්න. පහ කියන්නේ මේ න්‍යාසයේ තියෙන අවයවයක්. මේ න්‍යාසයේ අවයව මොනවද? 1 2 3. මේ න්‍යාසයේ අවයව 2 4 5 1. හොඳයි. ඊළඟට අපි බලමු න්‍යාසයකට නමක් නැත්නම් න්‍යාසයකට අංකණයක් දෙන හැටි. ඔයාලා දන්නවා කුලකයක් ගත්තොත්. හරිද? කුලකයක් අපි අඳගත්තොත් බලන්න මේ කුලකයට අපි A කියලා නමක් දීලා තියෙනවා. කුලකයට A කියලා නමක් දීලා තියෙනවා. ඒ වගේම අපිට න්‍යාස වලට නම් දෙන්නත් පුළුවන්. A B C D ආදී වශයෙන් වට කැමැති සංකේතයක් දෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මේ එක න්‍යාසයක් ගමුකෝ. මම ගන්නවා 4 3 2 1 වෙන මෙන්න මේ ආකාරයේ න්‍යාසයක්. අපිට ඕන නම් මේකට B කියලා නම් කරන්න පුළුවන්. තව අපි C කියලා න්‍යාසයක් ඕන නම් කරන්නත් පුළුවන් මේ වගේ. ඔන්න ඔය ආකාරයේ න්‍යාසයක් ඕන නම් C කියලා නම් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ න්‍යාසයකට අපිට නමක් දෙන්න පුළුවන්. මේක B න්‍යාසය, මේක C න්‍යාසය. කුලක වගේම න්‍යාස වලටත් නම් දෙන්න පුළුවන්. හරි. ඊළඟට ගොඩාක් අය පටල ගන්න සහ මේකේ වැදගත්ම කාරණයක් වෙන කතාව තමයි මේ න්‍යාසවල පේලි කියන්නේ මොනවද? තීර කියන්නේ මොනවද? නැත්නම් පේලි කියන්නේ මොනවද? තීරු කියන්නේ මොනවද? තීර හරි තීරු හරි. කියන්නේ මොනවද කියලා අපි අඳුර ගන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට එක න්‍යාසයක් අරගෙන පේලි කියන්නේ මොනවද? තීරු කියන්නේ මොනවද කියලා බලමු. ඔන්න මම A න්‍යාසය කියලා ගත්තා. ඒකේ තියෙන අවයව තමයි A B C D E F කියන සිම්පල් අකුරු ටික. හරි. අපි න්‍යාසයේ පේලියක් කියලා කියන්නේ මෙන්න මේ හරස් අතට. හරිද? තිරස්ව තියෙන එක පටියක් තමයි පේලියක් කියන්නේ. බලන්න. මෙන්න A B C කියන අයත් අවයව එක පටියක් තියෙනවා. මේක ඔන්න එක පේලියක්. ඒ වගේම D E F කියන අවයව තුනයි ති තිරස් පටිය. ඒකත් පේලියක්. ඒ කියන්නේ මේ ABC කියන අවයව ටික අයිති මේ තිරස් පටිය පේලියක් DEF කියන අවයව අයිති තිරස් පටියත් පේලියක්. එහෙනම් මේ න්‍යාසය අපිට තේරෙනවා පේලි දෙකක් තියෙනවා කියලා. අපි එකත් ලියාගමුකෝ. ඔන්න පේලි ගණන 2යි. හරිද? පේලි කියන්නේ හොඳට මතක තියාගන්න න්‍යාසයේ තියෙන මේ තිරස් පටි මේ 2යි. 2යිනේ තියෙන්නේ. හරි. තීරු කියන්නේ මොනවද? ඉතින් ඔයාලට තේරෙනවනේ දැන් පේලි කියන්නේ තිරස් ඒවට නම් තීර කියන්නේ මොනවද? සිරස් ඒවට. එහෙනම් මේකේ තියෙන සිරස් තීරු කියන්නේ සිරස් කොටස් බලන්න. AD අයිති මෙන්න මෙහෙම එක තීරයක් ගන්න පුළුවන්. BE අයිති එක තීරයක් ගන්න පුළුවන්. CF අයිති එක තීරයක් ගන්න පුළුවන්. මම එක මාක් කරලා පෙන්නන්නම්කෝ. අන්න බලන්න. AD අයිති එක කොටසක් තීරයක්. හරිද? ඊළඟ BE කියන එක අන්න ඒක තව තීරයක්. CF කියන එක තව තීරයක්. එහෙනම් මේකේ තීර තුනක් තියෙනවා. හරි. නැවත පැහැදිලි කරොත් න්‍යාසයේ පේලි කියන්නේ මේ තිරස් අතට තියෙන පටි බලන්න මේකේ දෙකක් තියෙනවා. ඒවා පේලි.
ඊළඟට තීර කියන්නේ සිරස් අතර තියෙන පටි. බලන්න මේකේ තුනක් තියෙනවා. ඕක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉස්සරහට අපි කරනවා න්‍යාසයක ගණය කියලා. ඒකෙදි අපි පේලි ගානයි තීර ගානයි හොයන එක වැදගත් වෙනවා. يعني න්‍යාසයක් දැක්කම කියන්න පුළුවන් ඉන්න ඕනේ මේකේ පේලි මෙච්චරයි තීර මෙච්චරයි තියෙන්නේ කියලා. හරි. අපි බලමු මේ තව එක උදාහරණයක් බලමුකෝ පේලි ගානයි තීර ගානයි කියාගන්න. ඔන්න මම න්‍යාසයක් නිරූපණය කරා C කියලා එකක්. බලන්න. ඒකේ තියෙන අවයව 3 1 4 2 5 3. හරිද? එකම අවයවයේ තැන් දෙක තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. මේකේ පේලි කීයක් තියෙන්නේ? පේලි කියන්නේ මොනවද? තිරස්ව තියෙන පටි. බලන්න. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. තුනක් තියෙනවානේ. තේරුණානේ? පේලි තුනක් තියෙනවා. තීර කියන්නේ මොනවද? සිරස්ව තියෙන පටි. බලන්න සිරස් කොටස් කීයද? 1යි 2යි නේ. හරි. මම හිතනවා ඔයාලට අවබෝධ වෙන්න ඇති පේලි කියන්නේ මොනවද? තීර කියන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන්. හරි. මේ න්‍යාසයක මේ පේලි ගානයි තීර ගානයි වැදගත් වෙන තැනක් තමයි න්‍යාසයක ගණය ප්‍රකාශ කරලීම කියලා. හරිද? එතකොට මේකේ න්‍යාසික ගණය කියලා එකක් අපි ප්‍රකාශ කරනවා. එතකොට ඒකෙදි අපි කරන්නේ ඉස්සලාම න්‍යාසය වාට දෙනවා කියමුකෝ. මෙන්න මෙහෙම එකක් දෙනවා. මේවයි අවයව තියෙනවා කියමුකෝ. ඔයා කරන්නේ මේ න්‍යාසෙ මේ දකුණු පැත්තේ යටින් පේලි ගණන ගුණ කිරීම තීර ගණන කියලා ලියන එක. අන්න ඔහොම පේලි ගන්න ගුණ කිරීම තීර ගන්න කියන එක මේ න්‍යාසෙ දකුණු පැත්තේ යටින් ඔයා ලිව්වොත් අන්න ඔයා න්‍යාසයේ ගණේ ලිව්වා කියලා සංකේතවත් කරන්න පුළුවන්. හරිද? එතකොට මෙතනින් ඔයා පේලි ගාන 2යි නම් 2 ආදේශ කරන්න, තීර ගාන 3යි නම් 3 ආදේශ කරන්න. අදාළ ඒවා ආදේශ කරන්න. උදාහරණයක් විදියට ඔහොම. හරිද? මේකෙදි විශේෂ කාරණයක් කියන්න ඕනේ මේ ඉලක්කම ගුණ කරලා අවසාන උත්තරේ ලියන්නේ නැහැ. න්‍යාසික ගණේ කියලා මේ පේලි ගාන ගුණ කිරීම තීර ගාන කියන එක තමයි ලියන්නේ. එතකොට මේ ගණේ දිහා බලපුවම අපිට කියන්න පුළුවන් පේලි 2යි තීර 3යි. පිළිවෙලින් පේලි ගාන හා තීර ගාන. වම් පැත්තේ තීර ගාන දාන්න බෑ. දකුණු පැත්තේ පේලි ගාන දාලා වම් පැත්තේ තීර දාන්න බෑ. වම් පැත්තේ පේලි, දකුණු පැත්තේ තීරු. හරි. පේලි ගණන ගුණ කිරීම තීර ගන්න. මේ දෙක මාරු වෙන්න බෑ. උදාහරණයක් බලමු. ඔන්න න්‍යාසයක් අපි ලිව්වා. අපි ඕක B කියලා හරි නම් කරමුකෝ. හරි. හරි. දැන් බලන්න මේකේ පේලි කීයක් තියෙනවද? මං කිව්වේ තිරස් පටිනේ 1යි 2යි නේ. පේලි 2යි තීර 1යි 2යි 3යි. එහෙනම් තීර 3යි. එහෙනම් න්‍යාසයේ ගණේ ලියන්නේ පේලි ගණන ගුණ කිරීම තීර ගාන. එහෙනම් වම් පැත්තේ කියන්නේ පේලි කීයක් තියෙනවද? 2යි. තීර කියන 3යි. මෙතන 6යි කියලා ලියන්නේ. ඔච්චරයි ලියන්නේ. ඔන්න ඔහොම නිරූපණය කරන එකට න්‍යාසයේ ගණේ ලිව්වා කියලා වෙනවා. එතකොට න්‍යාසය නිරූපණය කරද්දී තවත් ලස්සන වෙන්න සහ ඔයාලට පේපර් එක යවුවොත් ගණේ ලියන්න කියලා අන්න ඔහොම ලියන්න ඕනේ. පේලි ගන්න ගුණ කිරීම තීර ගන්න. තුන් වරක් දෙක වෙන්න බෑ. දෙවරක් තුන. මාරු වෙන්න බෑ. පේලි ගණන ගුණ කිරීම තීර ගන්න. හරි. දැන් අපි දන්නවා අපිට භාග පාඩමේදී සෙට් වුණා භාග එකතු කරන්න, ගුණ කරන්න, බෙදන්න නේ. එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න නේ. වගේ ගණිත කර්ම කීපයක් සෙට් වුණා. මේ න්‍යාසවලක් තියෙනවා න්‍යාස එකතු කරන්න, න්‍යාස ගුණ කරන්න, න්‍යාස අඩු කරන්න, බෙදීමක් නැහැ. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම තියෙනවා. එහෙනම් න්‍යාස දෙකක් හෝ තුනක් වුණත් පුළුවන් එකතු කිරීමක් කරන හැටි අපි බලමු. හරි. මේක පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා. ඔයා න්‍යාස එකතු කරනවා නම් ඒ හැම න්‍යාසයක්ම ගණය සමාන විය යුතුයි. කියන්නේ එකම ටයිප් එකේ න්‍යාස තමයි එකතු කරන්න පුළුවන්. එකම හැඩේ ඒවා. හරි. ගණයන් සමාන විය යුතුයි. ඒ කියන්නේ එකම ගණය වෙන්න ඕනේ. හරි. උදාහරණයක් විදියට බලමු. හරි. අපිට දෙනවා මේ දෙක එකතු කරන්න කියලා. අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ න්‍යාස දෙක මේ න්‍යාස දෙක එකතු කරන්න පුළුවන් න්‍යාස දෙකක්ද කියලා. බලන්නේ කොතනින්ද ගණයන් සමාන විය යුතුයි. මේකේ පේලිත් දෙකයි මේ තීරත් දෙකයිනේ. ගණයේ දෙවාරයක් දෙක මේකත් ඒ වගේමනේ. දෙවාරයක් දෙක. මං කිව්වේ ඒක තමයි එකම ෂේප් එකේ න්‍යාස දෙකක් තමයි එකතු කරන්න පුළුවන්. තුනක් වුණත් එහෙමයි. එකම ෂේප් එකේ තුන් දෙනාම ඉන්න ඕනේ. දෙන්නෙක් නම් දෙන්නම එකම ෂේප් එකේ එකම ගණයේ විය යුතුයි. කියන්නේ මේ න්‍යාස දෙක එකතු කළ හැක. හරි. මේ න්‍යාස දෙක බලන්න 4 1. මේකේ පේලි 1යි තීර 2යි නේ. මේකේ පේලි දෙකක් තියෙනවා. හැබැයි එක තීරයයි තියෙන්නේ. ගණයන් සමානද?
නෑ මේ මං කියවනේ මේ උත්තරේ ගණය නෙමෙයි. කියන්නේ එක් වරක් දෙකකින් එන උත්තරේ ගණය නෙමෙයි. එහෙම වුණොත් මේකේ ගණයන් සමානයි කියන්න වෙනවනේ. කියන්නේ ගණය කියන එක හරියට අර්ථ දක්වන්න ඕනේ. ගණය කියන්නේ මේ ಗುಣ කිරීම මෙච්චරයි. එක් වරක් දෙක. ඒක තමයි ගණය. මේකේ ගණය දෙවාරයක් එක. කියන්නේ මේ දෙකේ ගණයන් කියන එකට වෙනස්. ඇයි මාරු වෙලානේ තියෙන්නේ. පේලි ගණයි තීර ගණයි සමාන නෑනේ. කියන්නේ පේලි ගණයි මේ පේලි ගානට මේ පේලි ගාන එහෙම සමාන නෑනේ. මාරු වෙලා තියෙන්නේ. මේවා එකතු කරන්න බෑ. හරි. අනික බලන්න මේ එකම ෂේප් එකේ නෙමෙයිනේ. දැන් මේක බලන්න සමචතුරස්‍රයක් වගේනේ දෙකම. නමුත් මේක එකම ෂේප් එකක් නෙමෙයිනේ. මේක හරස් අතර තියෙන්නේ. මේක තිරස් අතර තියෙන්නේ. එහෙනම් මේ දෙක එකතු කළ නොහැක. හරි අපි බලමු න්‍යාස දෙකක් එකතු කරන හැටි. මේකෙදි කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. අනුරූප අවයව ටික තමයි එකතු කරන්න ඕනේ. අපි උදාහරණයක් බලමුද? හරි. ඔයා දන්නවා මේ න්‍යාස දෙක දැන් එකතු කරන්න පුළුවන් කියන්න දන්නවනේ. අනුරූප අවයව එකතු කරන්නේ. ඒ කියන්නේ වම් පැත්තේ පළවෙනියට ඉන්න එක්කෙනාට කියන්නේ ඉහළ වම් පැත්තේ එක්කෙනාට ඉහළ වම් පැත්තේ එක්කෙනා එකතු කරලා උත්තරෙත් ඉහළ වම් පැත්තේ දාන්නේ. ඒ දන ඊ උත්තරේ දාන්නෙත් ඒ හරියම. බලන්න මේ වම් පැත්තේ උඩම මෙයත් වම් පැත්තේ උඩම එකතු කරලා දාන්නෙත් වම් පැත්තේ උඩම. කියන්නේ මේ න්‍යාස දෙක එකතු කරාම ඉන්නෙත් ආයේ මේ ෂේප් එකේ න්‍යාසයක්ම තමයිනේ. එහෙනම් මෙයා වම් පැත්තේ දකුණ B දන F. ඉතුරු ටික කියන්නේ C දන G D දන H. බත් ඒ න්‍යාස දෙක එකතු කරාම ඉන්නෙත් ආයේ ඒ වගේම න්‍යාසයක් නේ. මේකෙත් ගණයේ දෙවාරයක් දෙක, මේකෙත් ගණයේ දෙවාරයක් දෙක, මේකෙත් ගණයේ දෙවාරයක් දෙක. හරි. මෙතන ඉලක්කම් තිබ්බාම ඒතකොට ඔයාලට එකතු කරලා උත්තරේ ලියන්න පුළුවන්. මම මේ උදාහරණයක් ගත්තේ. කියන්නේ සම්මත ආකාරයක්. හරි. අපි බලන්න යන්නේ මේ න්‍යාස දෙක අපි එකතු කරමු. එහෙනම් උත්තරේ එන්නෙත් මේ වගේ සමචතුරස්‍රයක් වගේ එකක්. බලන්න වම් පැත්තේ උඩම ඉන්නේ 5 මේ පැත්තේ වම් පැත්තේ උඩම 6 දෙන්නගේ එකතුව 11යි උත්තරේ දාන්නෙත් වම් පැත්තේ උඩ ඊළඟට 1 ධන 3 4යි මෙතන දාන්න බලන්න වම් පැත්තේ යටම ඍණ 1 මේ පැත්තේ වම් පැත්තේ යටම 4 4 ඍණ 1 කියන්නේ එකතු කරාම 3ක් නෙන්නේ මේක බිංදුව ධන 2 2යි ඕන්න ඔයාලට ගණේ උත්තරේ යටින් ලියන්නත් පුළුවන් ලේසිනේ අනුරූප ඒවා එකතු කරන්න තියෙන්නේ එක පැත්තේ එක ෂේප් එකකින් නෙමෙයි මෙයා වම් පැත්තේ අයිනේ මෙයත් වම් පැත්තේ අයිනේ උඩම මෙයත් වම් පැත්තේ අයිනේ උඩම එකතු කරලා උත්තරේ දාන්නෙත් වම් පැත්තේ අයිනේ උඩම තමයි හරිම ලේසිනේ මේ බලන්න මේකෙත් ගණයන් සමානයිනේ ගණයන් ගැන හිතුවේ නැතත් එකම ෂේප් එකේ එන එකතු කරන්න තියෙන පිළිවෙලට මේ උඩම දෙන්න එකතු කළා උඩින්ම ලිව්වා මැද දෙන්න එකතු කළා මැදින් ලිව්වා යට දෙන්න එකතු කළා යටින් ලිව්වා එකම ෂේප් එකේ එකතු කළා ඒ තැනින්ම ලියන්නේ 3යි 4යි 7යි 2යි 1යි 3යි 5යි 6යි 11යි මේකේ ගණේ කොහොමද ලියන්නේ පේලි 3යි නේ තීර 1යි හරි නේද හරි එතකොට මේ න්‍යාස මුලින් ඉඳන් අපි එකතු කිරීම දක්වා මේ සාකච්ඡා කරා එතකොට ඉස්සරහ වීඩියෝ වලදී අපි මේක සම්බන්ධව අඩු කිරීම ඇත්තටම මේකම තමයි තියෙන්නේ අඩු කිරීමේදී වෙතන ඍණ ලකුණ එන එක විතරයි තියෙන්නේ මෙහෙම අඩු කර කර ලියන්න තියෙන්නේ අපි ඒක උදාහරණත් එක්ක බලමු සංඛ්‍යාවකින් ගුණ කිරීම ඊළඟට න්‍යාසයකින් ගුණ කිරීම සහ න්‍යාස වර්ග ටික සහ තව විශේෂ මේ ළඟදී ඕ ලෙවල් විභාග වලට එන්න පුළුවන් සුපිරි පොයින්ට් එකක් තියෙනවා ඒ ගානකුත් අපි හදමු ඊළඟ වීඩියෝ වල